අයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් මං චුටි වීඩියෝ එකක් ගන්න තමයි මේ හදන්නේ. මං අද දවල් වරුවේ කෑම වෙන වෙලාවෙදි ගත්ත වීඩියෝ එකක් තමයි මේක. මේ වීඩියෝ එක ලස්සන නැද්ද කියලා බලන්නකෝ. ලස්සන නම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්නත් ඔයාලා අමතක කරන්න එපා. ඉතින් මගේ මේ වගේ චුටි වීඩියෝස් තමයි තියෙන්නේ. ගොඩක් ටික වීඩියෝස් දාන්න වෙලාවක් නැති නිසා මං ඉතින් මේ වගේ චුටි වීඩියෝස් තමයි ඔයගලන්ට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට පරිස්සමින් ඉන්න. බලන්නකෝ වීඩියෝ එක ලස්සනයිද කියලා. සොසේජස් ගෙනාපුවා මේ විදිහට තමයි ඉතින් මම ගොඩක් වෙලාවට හදන්නේ. මේ විදිහට ඔයගොල්ලොත් හදනවා ඇති. ඉතින් මං හදන විදිහත් ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවා. බෙදලා කනවට වඩා මෙහෙම හදලා ගත්තාම හරිම රසයි. හදලා නැති කෙනෙක් ඉන්නවා මේ වගේ හදලා බලන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ ලුණු මිරිස් 3-5 ඒවා දාලා ගත්තාම අර සොසේජස් වල තියෙන රසත් එක්ක හරිම රසක් තේනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වගේ ටිකක් සැරට හදන්න ඕනේ. ඉතින් සැරට හදුවම තමයි හරිම රස තියෙන සැර කන්න කැමති නැති කෙනෙක් ඉන්නවනේ. ඉතින් සැර නැතුව හදලා කන්නත් පුළුවන්. මේ මදර කන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් බෙදලා කන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහකට හදලා කන්න පුළුවන්. ඉතින් තමන්ගේ රුචිකත්වෙන්නේ කෑම කන්නේ. හරි අද වීඩියෝ එක ඉතින් මෙච්චර තමයි. මේ වීඩියෝ එක විතරයි ඉතින් මම දාන්නේ. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. bye bye.